Hi ළමයි, welcome to back my channel. මගේ channel එකට අප ඔයාව ආදරෙන් පිළිගන්නවා. මුලින්ම නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්නේ ආදරෙන් ආරාධනා කරනවා මාව subscribe කරන්න කියලා. අපි යමු අද වීඩියෝ එකට. අපේ ජීවිතවල මොන තරම්නම් දේවල් සිද්ධ වෙනවද? ඒ හැම දෙයක්ම අපිම attract කරපු දේවල් කිව්වොත් ඔයා මොකද හිතන්නේ? ඒක ඔයා පිළිගත්තත් නැතත් ඒ තමයි ඇත්ත. අද මම කතා කරන විෂන් බෝඩ් එකත් ආකර්ෂණ නීතියේම එක කොටසක්. මුලින්ම ආකර්ෂණ නීතිය සරලව කියන්නම් මොකද්ද කියලා. ජීවිතේ අපිට අහන්න දකින්න ලැබෙන යම් යම් සිද්ධීන් අපිම නොදැනුවත්වම ආකර්ෂණය කරපු දේවල්. ඒ දේවල් හොඳ පොසිටිව් දේවල් වුණත් නරක නෙගටිව් දේවල් වුණත් අපිම ඇට්‍රැක්ට් කරපුවා අපිට ලැබෙනවා. ඒක තමයි ආකර්ෂණ නීතිය කියලා සරලව හඳුන්වන්නේ. මමත් මේ දේවල් YouTube එකේ වීඩියෝස් බලලා තමයි ඉගෙන ගත්තේ. හරිද ළමයි? එහෙම ලොකුවට දේවල් දන්නේ නැහැ. මම දන්න විදිහට ඔයාලට කියලා දෙන්නම්. අද මම හදන්නේ විෂන් බෝඩ් එකක් මේ. ඊට කලින් මම මේ කියන දේවල් ටික හොඳට අහගන්නකෝ. ඉස්සර අපිට මේ දේවල් දැනගන්න ක්‍රමයක් තිබුණ නැහැ. ඒත් අද සමාජ වෙනස්නේ, හැම දෙනාම දවසින් දවස අප්ඩේට් වෙනවා. අපිට අවශ්‍ය ඕනම දෙයක් ගැන හොයලා බලන්න, විග්‍රහ කරන්න platforms තියෙනවා. ඉතින් ඒකෙන් ජීවිතේට අවශ්‍ය වටින දේවල් විතරක් අරගෙන ඔයාගේ ලස්සන ජීවිතේ තවත් ලස්සන කරගන්න එක ඔයාගේ වගකීමක්. මොකද මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ ජීවිතේට වටිනාකමක් දෙන එක ඔයාගේ වගකීමක් නේද? ඉතින් ළමයි අද අපි කතා කරන්න යන්නේ ඒ ලස්සන පිවිතුරු ජීවිතය ගොඩනගා ගන්න ආකර්ෂණය කරගන්න ක්‍රමයක් ගැන. ගොඩක් අය gratitude journaling, scripting වගේ methods භාවිතා කරනවා. මම මේ දෙකෙන් විශේෂයෙන්ම පෞද්ගලිකවම කැමති දෙයක් තමයි gratitude journal කියන්නේ. ඔයා බලනවා ඇති විෂන් බෝඩ් එක ගැන කියන්න ඇවිල්ලා වෙන දෙයක් ගැන කතා කරන්නේ ඇයි කියලා. අපි විෂන් බෝඩ් එකක් හැදුවට විතරක් මදි. මොකද අපිට ලැබිලා තියෙන දේවල් ගැන කෘතඥ වෙන්න ඕනේ. කෘතවේදීත්වය කියන්නේ මිනිස්සෙක්ගේ තියෙන ඉහළම ගුණාංගය. ඔයා දන්නවනේ ඒක. ඔයා දන්නේම නැතුව ඔයාගේ මනස, ඔයාගේ යටිසිත තේරුම් ගන්නවා ඔයා හරිම සතුටින් සාර්ථක ජීවිතයක් ගත කරනවා කියලා. එතකොට ඔයාට ඔයාගේ විෂන් බෝඩ් එකේ තියෙන ඔයාටම ආවේනික වුණු ඔයාගේ ඒ ලස්සන හීන හැබෑ කරගන්න මොහොතින් මොහොත අවස්ථාවන්, සිද්ධීන්, පුද්ගලයන් ඔයාට ආකර්ෂණය කරනවා. හරි. අපි යමු දැන් විෂන් බෝඩ් එක හදන විදිහ බලන්න. මුලින්ම කියන්න ඕනේ මම මීට කලින් මුලින්ම 2022 අවුරුද්දේදී තමයි මගේ පළවෙනි විෂන් බෝඩ් එක හැදුවේ. ඒක මම ගොඩාක් හිතලා ලස්සනට හදපු එකක් නෙවෙයි. පත්තර වලින් රූප හොයාගෙන අන්න එහෙම ඒවා කපලා අරගෙන ක්‍රිස්ටල් බෝඩ් එක හදලා බිත්තියේ අලවලා එහෙම තමයි තියාගෙන හිටියේ. ඉතින් ඒකෙන් මට සාර්ථක වුණු දේවල් තිබුණා. මගේ වෙඩින් එක ඒ වගේම තව පොඩි දේවල් තිබ්බා. මගේ ජොබ් එක අන්න ඒ වගේ දේවල් මට ලැබුණා. ඉතින් මට ඊට පස්සේ අවුරුදු 3ක්ම මට ඒක මගේ අරුණා. මට එහෙම කියන්න තේරෙන්නේ ඇයි කියලා. හැබැයි මං හිතාගත්තා 26 අවුරුද්දට අලුතින්ම ජීවිතේ පටන් ගන්නවා කියලා. ඉතින් මම ඒකට TikTok page එකකින් මෙන්න මේ විදිහට ලස්සනට print කරලා ගෙන්න ගත්තා. මම මේවා download කරගත්තේ මේ pictures download කරගත්තේ මේ Pinterest එකෙන්. ඉතින් හරිම ලස්සන පින්තූර තියෙනවා. ඒවා download කරගෙන එයාට WhatsApp කරලා ගෙන්න ගත්තේ. එයා print කරලා මට එව්වා. ඉතින් මම ඒක මගේ ලස්සන විෂන් බෝඩ් එකක් විදිහට මම හදනවා. මේ විෂන් බෝඩ් එකට මම ඉන්ක්ලූඩ් කරේ 2026 අවුරුද්දේ මගේ plans, මගේ targets වගේ අන්න ඒ දේවල් අපි කැමති රූප නිතරම අපිට පේන තියදී ඒ දේවල් ලැබුණා වගේ හැඟීමක් හිතට එනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක හදද්දී black and white use කරන්න එපා. පුළුවන් තරම් color pictures use කරන්න. මොකද පාටවලට පුළුවන් හීන දිනන්න අපේ subconscious mind එක, එහෙම නැත්නම් අපේ යටිසිත බල ගන්නවන්න. විෂන් බෝඩ් එක ක්‍රියේට් කරත් ඒ රූප ගලපලා අලව ගන්න ඕනේ. එකිනෙකට ගැලපෙන රූප
අලව ගන්න ඕනේ. ඉස්සර වෙලා ඔයා විෂන් බෝඩ් එක හදන්න තෝරගන්න බෝඩ් එකේ මන් තියනවා වගේ පික්චර්ස් තියලා ඒ ටික හරියට ගැලපෙනවද වගේ හීන එකින් එකට කොහොමද ගැලපෙන්නේ කියලා අන්න ඒක පොඩ්ඩක් බලන්න. වෙනස් කරන්න ඕන තැන් වෙනස් කරලා විෂන් බෝඩ් එක හදන්න ඒ පික්චර්ස් අලව ගන්න. හරිම ලස්සන නිස්කලංක තැනක ඉඳලා මේ දේ කරන්න වගේම විෂන් බෝඩ් එක අලවද්දී ඒ රූපවල ඔයා ඉන්නවා වගේ දකින්න එකෙන් ඔයාට ඔයාගේ ජීවිතේට අලුත් පන්නරයක් ලැබෙනවා. මේ ලෝකේ ලස්සන දකින්න. තේරුණාද? ඉතින් මේ තියෙන්නේ මම අවසානට අලව ගන්න ටික. ඒ අතර මම ආදරෙන් මතක් කරනවා මගේ මේ වීඩියෝස් වලින් ඔයාගේ ජීවිතේට ගන්න අලුත් දෙයක් තියෙනවා නම් මාව subscribe කරන්න කියලා. සපෝට් එකක් දෙන්න subscribe කරලා. හරි. අපි යමුකෝ අයිත් විදිහකට ඔයාට පුළුවන් ඔයාගේ ටාගට්ස් අචීව්මන්ට් කොච්චර කාලයකට දික් කරනවද කියලා තීරණය කරන්න. ඒ වගේ ටාගට්ස් අනුව. මාසයකට මාස 5කට අවුරුද්දකට අවුරුදු 5කට උනත් මේ විෂන් බෝඩ් එක හදන්න පුළුවන්. ඒ වුණත් මම නම් රෙකමන්ඩ් කරන්නේ අවුරුද්දකට හදන්න කියලා. මොකද එතකොට අපේ අරමුණ අපිට පැහැදිලි. අපේ මනසට තේරුම් යනවා අවුරුද්දක් ඇතුළත මේ දේවල් ළඟා කරගන්න ඕන කියලා. එතකොට ඔයා නොදැනුවත්වම අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ අචීව්මන්ට් ඔයා ලබා ගන්න. අවුරුදු 5ක් යද්දී ඔයා සම්පූර්ණ සාර්ථක මනසෙක් වෙනවා. ඉතින් ළමයි විෂන් බෝඩ් එකක ප්‍රයෝජනය ඔන්න ඕකයි. අපේ ජීවිතේට මට තේරෙන විදිහට මම තේරුම් ගත්ත විදිහට තමයි ඔයාලට මේ කියලා දුන්නේ. කතාවෙන් කතාවට කොහොම හරි ඔන්න මගේ විෂන් බෝඩ් එක මම හදලා ඉවරයි දැන්. අවසාන හරිය යන්නේ. ඉතින් අපි බලමු 2026 අවුරුද්දේ මගේ මේ ලස්සන විෂන් බෝඩ් එක මගේ මේ ලස්සන achievements මට ලබා ගන්න පුළුවන් වේද කියලා. අපි බලමු මම මේ විෂන් බෝඩ් එකෙන් කීයක් achievement කරයිද කියලා. අපි බලමු අවුරුද්ද අවසානෙට 2026 අවුරුද්ද අවසානෙට. එහෙනම් මං ගිහින් එන්නම්. හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න.